Hello guys, අද මම කතා කරන්න යන්නේ මම හදපු Skillshop website එක තුල sign in process එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා කියන්න. ඉතින් අපි මුලින්ම බලමු sign up වෙච්ච user කෙනෙකුගේ email එකක් සහ password එක කොහොමද include වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම Hades school එකට යනවා. ඊට පස්සේ මම මේ user කෙනෙක් table එකට යනවා. skillshop_db කියන database එක තුල. එතකොට මම මෙතනදී මේ ID එක හතර වෙච්ච email එක තියෙන namoth1120@gmail.com කියන ඒ user email එක ගන්න. මෙතනදී password එක මම දාන්න. මෙතනදී අපිට password _hash එක විදිහට තමයි දෙන්නේ. මෙතනදී හරි අපි දැන් මේ email එකට අදාළව password එක දීලා අපි ඒ sign in process එක සිද්ධ වෙනවද නැද්ද කියලා බලමු. ඉතින් මම මෙතනදී ඒ email එක දානවා. මම මෙතන email එක දීලා මෙතනදී password එකක් දෙනවා. හරි මම දැන් sign in button එක ගහනවා. මෙතන මම password එක දුන්නාට පස්සේ මෙතනදී login successful කියලා වෙලා මෙතනදී අපි home.php file එකට යනවා. හරි. දැන් අපි මේ process එක සිදු වුණේ කොහොමද කියලා මම back end එකේ code එක නිර්මාණය කරගත්තා කියලා දැන් මම පෙන්නනවා. හරි. මෙතෙන්දී අපි මුලින්ම index.php file එක තුල තියෙන මෙතෙන්දී sign in button එකට අදාළව මම මෙතෙන්දී on click එකක් දාලා තියෙනවා sign in කියලා. හරි අපි මේ sign in කියන function එකට අදාළව code එක අපි බලමු. මෙතෙන්දී auth.js file එක තුලින්. මෙතෙන්දී ඒ function එක තමයි මේ තියෙන්නේ. මෙතෙන්දී මම ඒ email එක සහ password එක මෙතෙන්දී ID එක මෙතෙන්දී අල්ලගෙන දෙනවා. එතකොට sign in email සහ sign in password කලම එකක් දැන් පෙන්නන්න. එතකොට මෙතෙන්දී මේ තියෙන්නේ ඒ sign in email කියන ID එක. දැන් මෙතන මේ password එක විදිහට මෙතනදී sign in password කියන ID එක දාන්න මෙතන තියෙන්නේ. එතකොට මෙතන අපි ඒ දෙක මෙතනදී ඒක තියෙන value එක තමයි මෙතනදී ID එක විදිහට අල්ලගෙන තියෙන්නේ. ඒ කියන්නේ ID එකෙන් මෙතනදී අදාළ value එක අල්ලගෙන තියෙනවා. එතකොට මෙතනදී මම condition එකක් දීලා තියෙනවා email එක සහ password එක මෙතනදී නැත්නම් ඒ කියන්නේ අපි type කරලා නැත්නම් මෙතනදී all field are required කියලා දෙන්න දෙලත් එහෙම නැත්නම් මෙතනදී තව දාලා දීලා තියෙනවා ඒ email එක valid email එකද නැද්ද කියලා. හරි. එතකොට මෙතනදී මම adjust හරහා මෙතනදී post method එක හරහා මෙතනදී මම login process.php කියන file එකට මේ ඒ අදාළ data ටික form data එක හරහා මෙතන form කියන variable එකේ මම ඒ අදාළ sign in process.php file එකට request එක යවලා තියෙනවා. හරිද? අපි දැන් බලමු මේ request එක දාලා response එක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ ඒ login process.php file එක. මෙතනදී මම condition එකක් දාලා තියෙනවා. ඒත් එක්ක මුලින්ම කියනවා මෙතනදී post method එක හරහා මෙතනදී email එක සහ password එක මෙතනදී මම අල්ලගෙන ඒක variable වලට save කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී condition එකක් කරා මෙතනදී email එක empty ද කියලා බලනවා. empty නම් මට මෙහෙම එකක් දෙන්න කියලා දාලා තියෙනවා. ඒත් එක්ක මෙතනදී ඒ අපි දෙන email එක මෙතන valid email එකක්ද කියලා බලනවා. ඒත් එක්ක මෙතනදී අදාළ password එක දීලාද නැද්ද කියලා මෙතනින් බලනවා. හරි. එහෙම මොකද ප්‍රශ්නයක් නැත්නම් මෙතනදී මම database එකේ search එකක් දාන්න කියන ඒ අදාළ email එකට අදාළව එම user කෙනෙක් ඉන්නවද? එම user කෙනෙක් ඉන්නවනම් ඒ අදාළ data එක ගන්න කියලා තමයි මෙතනදී දීලා තියෙන්නේ. එතකොට ඒ අදාළ data ටික මෙතනදී ඒ row එකක් තියෙනවනම් ඒ බිඳුවට වැඩි නම් ඒ row එක බිඳුවට වැඩි නම් මෙතනදී මම factors එක අරගෙන දීලා මෙතනදී ඒ අදාළ data එක මෙතනදී $sign user වෙන variable එකට save කරගෙන තියෙනවා. එතකොට මෙතනදී මම කියලා තියෙනවා ඒ අදාළ data එක උනා නම් මෙතනදී
එකෝ කරන්න කියලා තියෙනවා සක්සස් කියලා. එතකොට ඒ අදාළ රෙස්පොන්ස් එක තමයි මෙතනදී සක්සස් කියලා තියෙන්නේ. එතකොට මෙතනදී රෙස්පොන්ස් එක තමයි සක්සස් කියලා අපි අරගෙන තියෙන්නේ. හරි. එතකොට මේ රෙස්පොන්ස් එකට අදාළව රෙස්පොන්ස් ටෙස්ට් එක මෙතනදී සක්සස් කියලා තියෙනවා. එතකොට ඒක මෙතනදී .js ෆයිල් එක තුල මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ රෙස්පොන්ස් ටෙස්ට් එක මෙතනදී සක්සස් කියලා තියෙනවා. එතකොට මෙතනදී මම කියලා තියෙනවා මේ home.php ෆයිල් එක දෙන්න window location එක විදිහට මිලිසෙකන්ඩ් 2000කට පස්සේ තප්පර දෙකකට පස්සේ මේ home.php ෆයිල් එක ලෝඩ් වෙන්න කියලා තමයි මෙතෙන්දී කියලා තියෙන්නේ. එහෙම උනේ නැත්නම් ඒ කියන්නේ සාර්ථකව ඒ සක්සස් කියන රෙස්පොන්ස් ටෙස්ට් එක ආවේ නැත්නම් මෙතනදී ඒ අදාළ error message එක response test එක විදිහට මෙතෙන්දී නිරූපණය කරන්න කියලා මෙතෙන්දී කියලා තියෙනවා. ඒකෝට මේක තමයි sign-in process එකට අදාළව මම නිර්මාණය කරගත්ත backend code එක. ඉතින් මම හිතනවා යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ වලට ගොඩක් ස්තුතියි.